වසන්න බෑ. ජනතාව පාටමන ජනතාවගේ ඇත්ත ප්‍රශ්න තියෙන්න ඕන. අද ජනතාවට නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලන්ට. මොකද්ද ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නය? ඇයි ඒගොල්ලෝ කලබල වෙලා තියෙන්නේ? හේතු කීපයක් තියෙනවා. එක, ඔයගොල්ලෝ දකින්න ඇති ලංකාවේ පළමු වතාවට කුඩු තොග ගණන් අල්ලනවා. අපි ඒ සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් හැදුවා. පහුගියද අපි ලොකු සාකච්ඡාවක් තිබ්බා. දැනට මුහුදෙන් එන ප්‍රමාණය අපි අඩපණ කරලා තිබෙනවා. හැබැයි වරාය ගුවන් තොටුපළෙන් එනවා කියලා. තැපෑල වරාය ගුවන් තොටුපළ. අපි ඒකාබද්ධ කරපු යාන්ත්‍රණයක් හැදුවා. හදලා දවස් දෙකක් ගියේ එයාපෝට් එකෙන් එන ලොකුම කුඩු තොග ඇල්ලුවා. මතක තියාගන්න. වරායත් එහෙමයි. ඒ නිසා මොකද වෙලා තියෙන්නද? අද කලබල වෙන්න ඕන කවුද? ආණ්ඩුව ඉතා වේගයෙන් මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වැඩපිළිවෙල හදලා තියෙනවා. ඒක නායකත්ව දෙමින් තිබෙනවා. ඒකේ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. එතකොට අරගොල්ලෝ කලබල වෙනවා. ඊළඟ පාතාලය තැන තැන වැඩ තිබීම තිබුණා. මර්ධනය කරනවා මතක තබා ගන්න. අපේ රටේ තියෙන්න පුළුවන් ආයුධ සන්නද්ධ වෙන්න පුළුවන්කම තිබෙන්නේ අපේ නිල හමුදාවන්ට සහ පොලිසියට විතරයි. වෙන කිසිවෙකුට නීති විරෝධීව අවි තියාගෙන ඉන්න බෑ. කැස්බෑවේ යාළුවටත් බෑ. කැස්බෑවේ නේද? බෑ. ගෙවල් වල බංකර් ගහගෙන හිටිය මේගොල්ලෝ. එහෙමයි මේ පාලකයෝ. නිකන් යුද්ධයකට යන්න වගේ. බෝම්බ තියාගෙන, අවි ආයුධ තියාගෙන, ගිනි අවි තියාගෙන, පතුරන් තියාගෙන දේශපාලකයෝ ඉන්නවා. ඔක්කොම අල්ලනවා. මතක තියාගන්න. අපි ගාව ලැයිස්තු හොයන් තියෙනවා. පරීක්ෂණ කරමින් තිබෙනවා. මේ රටේ නීති විරෝධී ගිනි අවි පාවිච්චි කරන පාතාලය ඊට රැකවරණ තියෙන දේශපාලනය ලංකාව බිමෙන් අතුගාලා දාන වැඩ මේ ආණ්ඩුව ආරම්භ කරලා තිබෙන්නේ. ඉතින් කලබල වෙන්න ඕන. ජනතාව කලබල වෙන්න ඕන මේකට. මේ කුඩු අල්ලනවා කියලා ජනතාව පාට බහින්න ඕනද? පාතාලේ මර්ධනය කරනවා කියලා ජනතාව පාට බහිනවද? නෑ. ඒගොල්ලෝ පාරට බහිනවා. ඒගොල්ලන්ගේ මිතුරෝ, ඒගොල්ලන්ගේ යාළුවෝ. අපි ඩුබායි වලින් ප්‍රධාන පාතාල නායකයෙක් ගෙනාවා. සබදකම්, දුරකථන ඇමතුම්, ඡායාරූප, එකට පූල් එකේ නාපුව මේ ඔක්කොම තියෙනවා. ළඟින් ඇසුරු කරලා තියෙන මේ දේශපාලකයෝ. මේවයි මේ රට දුවලා තියෙන්නේ. පාතාලය තමයි අපේ රටේ දේශපාලකයෝ හෙට මෙහෙට දිව්වේ. සමහර අය ප්‍රාදේශ සභාවට ඇවිල්ලා තියෙනවා. සමහර තැන්වල ප්‍රාදේශ සභාවේ සභාපති වුණා. පාතාලේ කුඩු ව්‍යාපාරිකයෝ. තව ටික කාලයක් ගියා නම් පාර්ලිමේන්තු වල බලය, ප්‍රාදේශ සභා, පළාත් සභා බලය මුළුමනින්ම පාතාලේ අතට යනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේක පියවරෙන් පියවර මැඩ පවත්වනවා. මේ වන විටත් මැද පෙරදිග විශාල ආందోලනයේ තුඩු දී තියෙන පාතාල නායක කීප දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා ඉන්නවා. අපි සැලසුම් කරලා තිබෙනවා ඉතා වේගයෙන් සැලසුම් කරලා ලංකාවට ඒගොල්ලෝ අරගෙන ඉන්න. පහුගියද අපි ඉන්දියාවෙන් ගෙනාවා. ඊට කලින් ඉන්දුනීසියාවෙන් ගෙනාවා. ඊට කලින් ඩුබායි වලින් ගෙනාවා. තව ගේනවා. මේ රටේ සෑම පුරවැසියෙකුට නිදහස වැඩ කරන්න පුළුවන් අයිතිය හදන්න ඕන. මේ පාතාලේ මර්ධනය කරන්න ඕන. කුඩු ව්‍යාපාරය අහෝසි කරන්න ඕන. ඒක ජනතාවගේ ඉල්ලීමක්. හැබැයි ඒක කරනකොට ඒගොල්ලෝ කලබල වෙනවා. අපි නීති විධාන ආධිපත්‍ය තහවුරු කරනවා. මේ රටේ මහජනයාගේ හොරකම් කරපු දේපලත්, මහජනයාගේ හොරකම් කරපු දේපලත්, හොරකම් කරපුවාට දඬුවම් ලබා දීම මේ රටේ ජනතාවගේ අපේක්ෂාව. එහෙම නේද? ඒකනේ තියෙන්නේ. දැන්ටමත් අපි ටොරින්ටන් වල එක ගයක් ඊයේ මන් දැක්ක අල්ලස් කොමිසමේ තීරණයක් ගත්තා විකුණන්න බෑ. කරුණා කරලා ගත්තු විදිය කියන්න. ගත්තු විදිය කියන්න බැරි නම් ඒ දීපල ආණ්ඩුවට ගන්නවා. කතරගම ගයක් තිබ්බා. විශාල මාලිගාවක් කතරගම තිබ්බා. අයිතිකාරයෝ නේ ආණ්ඩුව පවර ගත්තා. දැන් ඔරුතොට ගයක් තියෙනවා. ඔරුතොට ගයටත් කියනවා අයිතිකාරයෙක් නෑ කියලා. තාම හොයනවා. අයිතිකාරයත් හොයා ගන්නවා. දීපලත් ආණ්ඩුවට ගන්නවා. මල්වානේ අක්‍රදාසක ඉඩමත් දීපලත් ආණ්ඩුවට අරන් තියෙනවා. මේ අත්පත් කරගන්න ඕන. මහජනගේ දීපල හොරකම් කරලා එක්රැස් කරන් තියෙන ධනය යලි ලබා ගැනීමේ ව්‍යායාමයට මේ ආණ්ඩුව පනපවලා තියෙනවා. අපිට වැඩ ටිකක් කරන්න තිබුණා. එක අපේ අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව ශක්තිමත් කරන්න ඕනකම තිබුණා. ඒකට තිබුණු කාර්යාලය ඉඩ මදි.
ෆයිල් ටික තියාගන්න විදියක් නැහැ. අපි මොකද කරේ? කාර්යාලයක් දුන්නා. මොකද කාර්යාලයට දුන්නේ? හිටපු ඇමති කෙනෙක්ගේ ගෙයක්. අද අල්ලස් කොමිසම තියෙන්නේ ඇමතිවරුන්ගේ ගෙවල් වල. අර කාපු බීපු ගෙදරම ඇවිල්ලා දැන් යන්න පුළුවන්. හැබැයි අල්ලස් කොමිසම නරක නෑනේ. ඉතින් හැදුවා. අල්ලස් කොමිසමට අලුතෙන් නිලධාරීන් පදව ගන්න අවස්ථාව දුන්නා. අපි හොඳ වැටුප් තලයක් පිහිටෙව්වා. වැටුප් වලට එහෙම මෙහෙන් ටිකක් ඇදිල්ලක් තිබුණා. මම වාඩි වුණා මේසේ. වාඩි වෙලා කිව්වා අල්ලස් කොමිසමට පදව ගන්න පළමු නිලධාරියාගේ අවම වැටුප රුපියල් ලක්ෂ ඉක්මවන්න ඕන කිව්වා. එහෙම නැත්නම් දක්ෂ තරුණයා එන්නේ නැහැ මේ වැඩේට. 1,04,000ක් ආරම්භක වැටුප තියලා විමර්ශන නිලධාරීන් 1,04,000ක ආරම්භක වැටුපක් තියලා විමර්ශන නිලධාරීන් පදව ගන්න අවසර දුන්නා. අලුත් විමර්ශන නිලධාරීන් පදව ගන්න. කාර්යාලය හදලා දෙනවා. දැන් වැඩ ටික පටන් අරන් තියෙනවා. දැන් නඩු ගොඩක් පැවරෙනවා. ඊට පස්සේ කිව්වා පනත් වල හයියමදි කිව්වා. ගිය අවුරුදු අප්‍රේල් මාසේ අයථා පරිදි උපයාගෙන තියෙන දේපල පවරා ගැනීමට සමත් වෙන නීතිය සම්පාදනය කරා. අප්‍රේල් මාසේ ඒ නීතිය සම්පත කරලා දුන්නා. නීතිත් හදලා දුන්නා. ඊට පස්සේ කෝ අධිකරණ මදි කිව්වා. නඩු ප්‍රමාද වෙනවා, නඩු කල් යනවා, අධිකරණ මදි. ඔව්. අධිකරණත් හදලා දුන්නා. ඒවත් කොහෙද? හිටපු ඇමතුරුන්ගේ ගෙවල් වල. දැන් හිටපු සෞඛ්‍ය ඇමතිගේ නඩුව යන්නේ ඇමතිගේ ගෙදර. ඉස්සලා කාපු වීපු තැන දැන් විත්ති කූඩුවේ. වේගෙන් නඩු ටික අහනවා. මේ මාසෙට විතරක් මම දැක්කා ප්‍රධාන දූෂිත දේශපාලකයන්ගේ නඩු 15ක් මේ මාසෙට විතරක්. සමහර ඒවා ප්‍රධාන දූෂිත චෝදනා නඩු 10ක්, අපරාධ චෝදනා නඩු 5ක් සහිත නඩු 15ක් මේ මාසේ අධිකරණ හම්බුවේ තියෙනවා. අප්‍රේල් 30 එකක් ඇහුවා. තීන්දුව දෙනවා කොහේ මැයි 25. ඊයේ ඇහුවා නඩුව. තීන්දුව මැයි 25. බලාගෙන ඉන්න අප්පුඩි ගහන්න. මැයි 25. මෙහෙමයි කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඒගොල්ලෝ කලබල වෙනවා. ඒගොල්ලෝ කලබල වෙන්න ඕන. ඇයි? හොරකම් කරපු කෙනා තමයි තරම දන්නේ. එයා තමයි යා පස්සේ එන බව දන්නේ. ඉතින් කට්ටිය කලබල වෙලා තියෙනවා. කලබල වෙලා මොකද කරන්නේ? ආණ්ඩු වට්ටනවා, හෙට වට්ටනවා, මාසෙම වට්ටනවා, මේ 21 වට්ටනවා, අප්‍රේල් වට්ටනවා. කීයක් කිව්වද? දෙසැම්බර් වට්ටනවා. මොකද මේ වෙලා තියෙන්නේ? එහෙම වට්ටන්න බෑ.